Hello guys, welcome back to my YouTube channel. මේ videos අපි ගන්නේ හරියටම අප්‍රේල් 14 වෙනිදාට කලින් සතියේ ඉරිදා. අපි අවුරුදු 20ක් කරන්න ඉන්නවා. ඉතින් ඒ අවුරුදු 20 වැඩ ටිකකට අපි යනවා බඩු වගේක් තියෙනවා ගන්න ටවුන් එකට. ඔක්කොටම කලින් අපි ඉරිදා නිසා අපි යනවා ඉස්සලාම චර්ච් එකට ගිහිල්ලා අපි ඔරසන් කියලා ඊට පස්සේ මමයි තව නංගි කෙනෙකු ඉස්සලාම යනවා අපේ පර්සනල් වැඩකට ජුවලරි ෂොප් එකකට. ඒකේ වැඩ ටික ඔක්කොම ටික ඉවර කරගන්න ඕන නිසා හැබැයි අපිට ඒක ඇත්තටම වැඩ ටික කරගන්න බැරුව යනවා. මොකද ඒකේ අපිට කියනවා පැය භාගයකට විතර පස්සේ ඉන්න කියලා ආයේ. ඒක නිසා අපි දෙන්නට පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි ඉස්සලාම යන්නේ කණ්ඩ. කාලා ඉවර වෙලා අපි ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. අතර අපි දෙන කල්පනා කර කතා කර මෙතන ඉන්නේ අපි අවුරුදු 20 වැඩි කොහොමද කරගන්නේ කියලා. මොකද අපි පළවෙනි වතාවට තමයි අවුරුදු 20ක් මෙහි හොස්ටල් එකේ කරන්න යන්නේ රෂියාවල. අපේ හොස්ටල් එකේ ඉන්න 120ක් විතර. ඉතින් අපි පොඩියට අවුරුදු 20ක් කරමු කියලා කට්ටිය ප්ලෑන් කරලා ඉවරලා. ඉතින් ඒකේ වැටි කොහොමද අපිට ඒක මාර එක්ස්පීරියන්ස් එක. මොකද අපි මෙහි කළම නැති හින්දා අපි දෙන්න ඔය ඒවත් එක කතා කර තව පොඩි දේවලුත් විකාර දේවල් කතා කර තමයි ඔය ඉන්නේ. ඔයාලට කියන්න බැරුව මම ඔය පියුමිඩි ගියා ඉන්නේ මගේ කොණ්ඩේ කැපුවා. මම පොඩ්ඩක් ඉස්සරහින් ඒක දැන් පොඩ්ඩක් චොර වෙලා තියෙන්නේ. මම දැන් ඒක ගැන කියා අපි දෙන්න ඒකට hina වෙවි ඉන්නවා ඉතින්. හරි ඊට පස්සේ අපේ කෑම ගාවට පස්සේ අපි ඉක්මනට කාලා ඉවර වෙලා ආය යනවා ජුවලරි ෂොප් එකේ වැට් ටික කරගන්න. මේ මොකද එතන අපිට පොඩි දේවල් ටිකක් බල්ලි ඉවරලා ඒක කරගන්න ඕන වෙලා තිබ්බා. අපි ජුවලරි ෂොප් දෙකකට විතර ගිහිල්ලා ওই තුන්වෙනි එකට තමයි ඊට පස්සේ ගියේ. පැය භාගයකින් එන්න කිව්ව එකට. ඒ වුණත් ගියාට වැඩක් උනේ නෑ. අපිට ඒ වැඩේ කරගන්න බැරුව ගියා. මම යනවා දැන් පියුමි ගියා. මම යනවා අනිත් කට්ටිය නිමේ ෂයි කට්ටිය ඉන්නවා. පියුමිගේ වැඩේ ඉවර වුණා. බලමු ඊට පස්සේ අපි කොහටද යන්න තියෙන්නේ කියලා. මම තියෙනවා තව තෑගි දෙකක් විතර ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. මේ වෙද්දී අපි අවුරුදු 20ට ඕන කරන තෑගි ඔක්කොම වගේ අරගෙන ඉවරයි. තව පොඩි දේවල් ටිකක් විතරයි අපිට ගන්න ඕන වෙලා තිබ්බේ. ඒ අස්සෙන් නිමේෂන් යනුයි shopping කරන්න ආපු නිසා මාත් ඉතින් චුට්ටක් ආවා යාළුවත් එක්ක shopping කරන්න. අපි shopping කරලා ඉවර වෙලා කොහෙද යන්නේ කියලා බලමු. එමන් ඉඳගත්ත බබේ. අනුත් ගත්තද? කියන මහන්සිද වඩ දැන්? ඈ? අතර මාත් දැන් කන්න මොන හරි ඕනේ අනේ. බඩගිනිද? බඩගිනි. ගොඩක් උල්ලන්න කන්න ඕනි. චිකන් නණ්ඩක් කන්න ඕනි. මොකද? චිකන් නණ්ඩක් කන්න ඕනි. ඒක තාත්තට දීලා. තාත්තා සින්දා ෂොට් දාලා ඉන්නවා. ඔන්න අපේ එදා දවස ගෙවිලා ඉවර වුණා. අපි එදා ඔක්කොම වැටි කරගෙන ඊට පස්සේ ආයේ ගෙදර යනවා. ඊට පස්සේ හරියටම අපි දවස් 6කට පස්සේ තමයි අපි හම්බෙන්නේ. මේ ඇවිල්ලා 13 වෙනිදා. මොකද 14 වෙනිදා අපි නිවාඩු. 4 වෙනිදා අපේ අවුරුදු 20ට කලින් අපිට තව පොඩි දේවල් ටිකක් ගන්න තිබ්බා. ඒ ටික ගන්න තමයි ඔය මමයි අනුයි දනු අයියයි යන්නේ.
අතරම අපි මේදී මාර බයෙන් හිටියේ මොකද අපිට ওই වැඩේ කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. ඉතින් අපි ටවුන් එකට යද්දී ඉස්සලම ගියා අපි අයිස්ක්‍රීම් කන්න. මේකේ මාර රහයි ළමයි අයිස්ක්‍රීම් පට්ටම රහයි සිරාවටම. ඉතින් අපි ඕකෙන් ෆ්ලේවර්ස් 3ක් අරගෙන පොඩ්ඩක් try කරා. ඔයඩ හරියන්. පහේ කඩේට යන්න ඕන. ඔව්. Marka? ඊට පස්සේ අපි හොස්ටල් එකට ගිහිල්ලා පටන් ගත්තා තෑගි පැක් කරන වැඩ ටික. ඇත්තටම මේ වෙද්දි කියන්න ඕන අපි පට්ට මහන්සියක් වෙලා හිටියේ. මගේ රූම් එකේ සෙට් එක පට්ට සපෝට් එකක් අපිට දුන්නා, මට දුන්නා. ඉතින් සමහරක් අය කිව්වා මේ වැඩේ කරන්න බෑ කියලා, සමහරක් අය කිව්වා කරමු කියලා. ඉතින් කරන්න පුළුවන් කිව්ව කට්ටිය මාත් එක්ක හිටියා. විශේෂයෙන් මේ වෙලාව මතක් කරන්න ඕන අපේ ආයතනයේ සුපර්වයිසර් අපි බලා ගන්න අක්කා එයාව, ඊට පස්සේ ප්‍රසාද් අයියා, ඒ වගේ මගේ රූම් එකේ ඉන්න සෙට් එකව ඔයාලා පුළුවන් කොණ්ඩේ ගන්න සමාධිය කොණ්ඩේ ගන්න බෑ මගේ පුළුවන් තව දාන්න බෑ කොණ්ඩේ ගන්න දෙල් වැඩි දෙල් එක කරු කරමු යාද දෙල් අඩු කරන්න කොණ්ඩේ ගන්න පුළුවන් කොණ්ඩේ දෙල් ගහලා ගන්න ඕන කොණ්ඩේ ගහන්න එලා තව හීනි කරන්න දෙන්න වැඩි නේද එන්න ගහන්න එක තව ඊට පස්සේ අපි තෑගි පැක් කරන වැඩ ඔක්කොම ටික ඉවර වෙලා කිචන් එකට ගියා පොඩ්ඩක් ඔළුව දාලා එන්න. ඊට පස්සේ ඒ දවස අපිට ඔහොම ගෙවිලා ගියා. ඊට පස්සේ අපි ඊළඟ දවසේ උදේ ඒ කියන්නේ 14 ඒ වෙලාවෙ ඉඳන් මොකද උනේ කියලා බලමු. මේ අවුරුද්දේ අපි ලොකු දෙයක් කරන්න නැති වුණාට පොඩියට ඔයාලා හැමෝටම සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා. ගොඩාක්ම මහන්සි වුණා. 14 වෙනිදා උදේ අපි කෑම මේසයක් හැදුවා. ඉතින් ඒකට සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි. ඊට පස්සේ අපි ඔක්කොම කෑම කාලා ඉවර වෙලා අවුරුදු උත්සවයට තමයි යන්නේ. ඉතින් අපි 9:30ට විතර අපි අවුරුදු උත්සවය පටන් ගත්තා. මේක බලන්න අපේ මෙහි රෂ්‍යාවල අපේ කම්පැනි එකේ ලොක්කෝ ටිකකුත් ඇවිල්ලා හිටියා. ඉතින් එයාලා හොඳටම එන්ජොයි කළා. අපේ සෙට් එකත් හොඳටම එන්ජොයි කළා. පට්ට හැපි එකේ ඉස්සරහට ගියා. ඉතින් ඔයාලා බලන්න ආයෙ vlog එකකින් හම්බෙනකන් එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න මතක් කරලා මගේ වීඩියෝ බලන අලුත් එක්කෙනෙක් නම් subscribe කරන්න, like කරන්න. Bye. Hari keringin. Niama yanya. Allan depa malli. Tawa yanne den. Nee nee. Tawa yanne denna hoy. yanne. Godai. Iskate atin allanne. Kali
Hi Nimesha, kawan dong nih. Har camu? Oh, ikai, gunai. Diwa. Kawang. Timing kada halan be, Imalka halan be. Kada halan be, dia mai halan be sama di halan ma. Halan be, Anuragi, halan be, Diwa. Ikai, gunai. Ayo. Hari. Ikai, gunai. Shit. Kate itu? Ikai, gunai. Himing anu? Tak pasal dah. Ini tengah istirahat. Berdepem kalau emang gesek kodiam.